ආයුබෝවන්. අද අපි මේ සටහන් ඔස්සේ යන්න හදන්නේ හරිම සුන්දර ගමනක්. ඒ කියන්නේ කෙලින්ම අපේ අතීතයට, අපේ ළමා කාලයට. මේක නිකන් කරුණු කියවීමක් නෙවෙයි හොඳේ. මේක අපේ හදවත්වල අදටත් තියෙන ඒ සුන්දරම පාසල් මතකයන් අවදි කරන හැඟීම්බර අත්දැකීමක් වේවි. හරි. එහෙනම් අපි බලමු මේ කතාබහෙන් මොනවද කියවෙන්නේ කියලා. ස්මාර්ට්ෆෝන් තිබුණේ නැති කාලයක්. මේ සරල වචන ටික ඇතුලේ කොච්චර දේවල් හැංගිලා තියෙනවද නේද? ඒ කාලේ හැමදේම හරිම සරලයි. ඒත් හිත පිරෙන්න අව්‍යාජ සතුටක් අපිට තිබුණා. අද වගේ ෆෝන් තිරයක් දිහා බලාගෙන නෙවෙයි අපි ඇත්තරම එදා ජීවිතේ වින්දා. පළවෙනි කොටස අතීතයට ගමනක්. අපි ඒ කාලේ කොහොමද ජීවත් වුනේ කියන එක ගැනයි මේ. දෙවෙනි කොටසින් අපි කතා කරන්නේ ඉස්කෝලේ යන ගමන් තියෙන මතකයන් ගැන. අපේ උදෑසන පටන් ගත්තේ කොහොමද කියන එකයි දැන් බලන්න යන්නේ. පාන්දරින්ම ඇහැරෙන එක, පිරිසිදු සුදු ඇඳුම අදින එක, ඊට පස්සේ අර අපේ සුපුරුදු නිල් පාට බෑග් එක කරේ දාගන්න එක, මේව කවදාවත් අපිට අමතක වෙන්නේ නෑ නේද? ඒ කාලේ අපි හැමෝටම තිබුණේ එකම විදිහේ සරල ආරම්භයක්. මේවා අපේ උදේ කාලේ කවදාවත් මැකෙන්නේ නැති සංකේත වුණා. අපි එකිනෙකා ඉස්කෝලේ ගියේ විවිධ විදිහට. සමහරු ඉස්කෝලේ බස් එකේ, තවත් සමහරු යාළුවොත් එක්ක කතා කර පයින්. අද වගේ මහපාරේ ලොකු වාහන තදබදයක් එදා තිබුණේ නැහැ. පයින් යද්දී යාළුවත් එක්ක hina වෙවි ගිය ඒ ගමන ඇත්තටම හරිම සුන්දරයි. ඒ වගේම මේ අත්දැකීම පොඩ්ඩක් හිතලා බලන්නකෝ. එක පාරටම වැස්සක් ආවම කෙසෙල් කොලයක් කඩාගෙන ඒක ඉහළගෙන ගියේ හැටි. පාරේ වතුර වලවල් වල පැනලා අර ලස්සන සුදු සපත්තු දෙක මඩ කරගත්ත හැටි. ගෙදරින් බැනුම් මහන්න වෙනවා කියලා දැනත් ඒ මඩ වතුරේ පණිනේගේ තිබුණු විනෝදය ඊට වඩා ගොඩක් ලොකුයි. තුන්වෙනි කොටස පන්තියේ මතකයන්. දැන් අපි යන්නේ අපේ පන්ති කාමරය ඇතුළට. උදේ රැස්වීමේදී හරි ගුරුවරු පන්තියට එද්දි හරි මුළු පන්තියම එකපාරටම නැගිටිලා එක හඬින් ආයුබෝවන් කියපු ඒ මොහොත මතකද? ඒක නිකම්ම කියපු වචනයක් නෙවෙයි. අපේ හදවතින්ම ආපු ලොකු ගෞරවයක්. ඒක ඇතුලේ පුදුම එකමුතුකමක් තිබුණේ. හතරවෙනි කොටස විවේක කාලය. හරි. දැන් තමයි දවසේ අපි ආසම කරපු වෙලාවට ඇවිත් ඉන්නේ. ඉන්ටර්වල් එකට බෙල් එක වදිනකන් අපි කොච්චර නොයිවිසිල්ලෙන් හිටියේද? ඒක නම් වචනෙන් කියන්න බෑ. බෙල් එක ගහන්න ලං වෙද්දි පන්ති ඇතුලේ ලොකු කලබලයක් තියෙනව නේද? ඒ අහිංසක බලාපොරොත්තුව ඇත්තටම වෙනස්ම හැඟීමක්. හරියට හිරගෙයින් නිදහස් වුණා මගේ. ඇත්තටම අපිට එහෙම නේද දැනුනේ? සීනුව වෙදුණු ගමන්ම කෑ ගහගෙන පන්තියේ නිලියට පැන්නේ ඒ තරමම ලොකු නිදහසක් එක්ක. ඒ තිබුණු වේගය අදට අපිට දැනෙනවා වගේ. පස්වෙනි කොටස කෑම බීම වල රස. අද තියෙන බර්ගර්, පීසා මගේ දේවල් අපේ ළඟා කාලේ තිබුණේ නෑ තමයි. හැබැයි ඊට වඩා සෑහෙන රස දේවල් අපිට තිබුණා. කෙසෙල් කොලේ කෝතලා අම්මා උදේට දෙන බත් මුලේ සුවඳ ඒකට සම කරන්න පුළුවන් වෙන කිසිම කෑමක් මේ ලෝකේ නෑ. ඉන්ටර්වල් එකට යාළුවෝ වට වෙලා හැදි දෙක තුනකින් ඒ බත් මුල විනාඩි 2කින් කාලා ඉවර කරනවා. ඒ එකට බෙදාගෙන කන එක අපේ ජීවිතවලට පුදුම වටිනාකමක් එකතු කළා. ඉස්කෝලේ ගේට්ටුව ළඟ කඩේ තිබුණු අපේ ආසම කරන කෑම ಜಾති ටිකක් මතක් කරගමුද? ප්‍රධාන කෑම විදියට අර කෙසෙල් කොලේ ඔතපු බත් මුලා. ඊට පස්සේ විරලු අච්චාරෝ, ඇම්බරැල්ලා අච්චාරෝ, ලුණු මිරිස් දාපු පේර කෑලි මේවා මතක් වෙද්දිත් කටට කෙලවුනනවා. ඒ වගේම තමයි 750 අයිස් පැකට් එකක් අරන් කොනක් හපලා බොද්දි දැනුණු ඒ සීතල. තව බිබික්කං, කිතුල් හකුරු, සීනි බෝල, නෙල්ලි බීම, අර වීදුරු බෝතලවල ආපු පැණි බීම මේවා තමයි ඉතින් අපේ ළමා කාලේ උපරිමයෙන්ම රසවත් කළේ. කෑම විතරක් නෙමෙයි අර වීදුරු බෝතල් මුඩි තලලා යාළුවොත් එක්ක සෙල්ලම් කරපු හැටිත් මේකටම බැඳලා තියෙනවා. බීමේක බීලා ඉවර වුණාම ඊ යකඩ මුඩිය ගලක් අරන් තලලා සෙල්ලම් කරපු හැටි. ඒ වගේ පුංචි දේවල් වලින් පවා අපි අප්‍රමාණව සතුටු වුණා. ඇත්තටම මේ කෑම වලින් බඩ පිරෙනවට වඩා අපේ හිත පිරුණා කිව්වොත් ඒක තමයි හරියටම හරි. අද තියෙන නවීන කෑම බීම වලින් මේ වගේ අව්‍යාජ හදවතට දැනෙන රසයක් කවදාවත් ලැබෙන්නේ නැහැ කියන එක මේ සටහන් වලින් අපිට හොඳටම පැහැදිලි වෙනවා. 6 වෙනි කොටස සරල ළමා කාලය. ඉතින් අපි දැන් මේ කතාබහේ අවසාන හරියටයි ඇවිත් ඉන්නේ. අද කාලේ දරුවන්ට තියෙන තාක්ෂණික පහසුකම් එක්ක බලද්දී අතීතයේ අපිට තිබුණ ඒ සැබෑ නිදහස අතර ලොකු පරතරයක් තියෙනවා. අද ළමින්ට ගොඩක් තාක්ෂණික මේවලම් තිබුණත් අපි එදා අත්විඳපෝ ඒ කිසිම බාධාවක් නැති සරල නිදහස ඔවුන්ට ටිකක් විතර මංහෙරිලා ගිහින්. අන්න ඒ නිසයි අපේ අම්මලා තාත්තලාට වගේම අපි ගුරුවරුන්ට අපි සදාකාලිකවම කෘතවේදී වෙන්න ඕනේ. සල්ලි දීලා ගන්න බැරි තරම් ලස්සන සරල ඒ වගේම නිදහස් ළමා කාලයක් අපිට උරුම කරලා දුන්නට අපි හැමදාම තොන්ට ණය ගෙති.
එහෙනම් අපි අද මේ විස්තර කිරීම අවසන් කරන්නේ පුංචි ප්‍රශ්නයක් ඉතුරු කරලයි. අපේ පාසල් කාලේ අපි වඩාත්ම ආස කරපු ආදරය කළ කෑම මොකක්ද? හිතලා බලන්න. ඒ කාලේ අපේ ජීවිතේ හැඩ කරපු අදටත් අපේ මතකයේ තියෙන ඒ සුවිශේෂී රසය මොකක්ද කියලා පොඩ්ඩක් මතක් කරලා බලන්න. ඒ සුන්දර මතකයත් එක්කම අදට අපි සමුගන්නවා.